次は稲荷です。と出口は左側です。අයිබෝන් ශයහන් බ්ලොග්වලට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද පොඩ්ඩක් වෙනස් පටන් ගන්න එහෙම නේද? මොකද කීවොත් මම ගියපු මතකම හිටින ට්‍රිප් එකක් ගැන විස්තර කියන්න තමයි යාවේ. ඔයාලා එපිසෝඩ් දෙකක් දැක්කා. ඒ තමයි ටෝකියෝ වල ඉඳලා මම ඕසකා වලට ගිහිල්ලා ඕසකා වලින් මම කියෝතෝ වලට කියපු ගමන. මේක මතක ගොඩක් තියෙන ට්‍රිප් එකක් කිව්වොත් මම හරි. අහම්බෙන් කියපු එක. ඉතින් මේක තමයි මතක ගොඩක් මට එකතු වුණු ට්‍රිප් එක. මොකද කිව්වොත් ඔයාලා දන්නවා මම ඉස්සෙල්ලාම ගියා ශිරකවාගෝ. මගේ යාළුවොත් එක්ක මගේ වාහනේ තවත් එක වාහනයක අපේ ඊඑස්ගේ වාහනේ අපි වාහන දෙකක ගිහිල්ලා අමතක නොවන ට්‍රිප් එකක්. ඒක මං හිතන්නේ මම ගියපු හොඳම ට්‍රිප් වලින් එකක්. ඊට පස්සේ මේක අනිත් ඒවා මම කොන්සර්ට් වලට ගියා, එක තැන් වලට ගියා, ඉස්කෝලේ යන වීඩියෝ වගේක් කරා, ටෝකියෝ වැස්ස දවසක් කොහොමද මේ වගේ ගොඩක් ගියා. ඔයාලට මේ මගේ වීඩියෝ ලිස්ට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වීඩියෝස්ත් බලන්න කියලා ආදරෙන් ඉල්ලන අතර මේක ඇයි මතක හිටිනම ට්‍රිප් එකක් කියලා මම කියන්නේ. ඒක තමයි ටෝකියෝ වල ඉඳලා මම බස් එකක සීට් එකක් බුක් කරගෙන තමයි ගියේ. මෙහි ඉඳන් මම රෑ තමයි ගියේ. අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ අපේ මියන්මාර් මගේ යාළුවා සොයන්නගේ මාත් එක්ක වැඩ කරන අවුන්සන් තමයි මට කියලා දුන්නේ බස් එක මේ විදිහට බුක් කරන්න, මේ වෙබ්සයිට් එකෙන් බුක් කරන්න කියලා. ඇත්තටම ඒ වෙබ්සයිට් එකෙන් බුක් කරාට පස්සේ එක ට්‍රිප් එක කරේ. ඒ කියන්නේ මම ටෝකියෝ ඉඳලා ඕසකා වලට යන බුක් කරපු බස් එකට මට ගියපු ගානට මට පොයින්ට් 150ක් ඇඩ් වුණා. ඉතින් මං එනකොට ආයෙ බුක් කරෙත් ඒ ඇප් එක හරහාමයි. එතකොට තවත් 150ක් ඇඩ් වෙලා මට පොයින්ට් 300ක් වගේ හම්බුණා. ඉතින් මට අවුන්සන් කියපු විදියට ඒ පොයින්ට් 300 ඊළඟට මම ටිකට් එකක් ගන්නකොට මට ඒක යූස් කරන්න පුළුවන්. සමහර වෙලාවට මම එහෙම ගොඩක් පාරක් යූස් කරාම ඊළඟට මම බස් එකේ කොහරි යනවා නම් මට මේ පොයින්ට් වලින් විතරක් ටිකට් එක ගන්න පුළුවන් කියලා අවුන්සන් මට කිව්වා. ඉතින් තෑන්ක් යූ අවුන්. අපි ඉන්දුනීසියානු යාළුවා මාත් එක්ක වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ පිට රටවල් වල යාළුවන්ගේ උදව් හැම වෙලේම අපිට ඕන වෙනවා. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ හෙල්ප් එක. ඉතින් එහෙම බස් එකක් බුක් කරගෙන මම මෙහි රෑ මට මතක හැටියට 10ට විතර පිටත් වුණේ. උදේ වෙද්දි මට ඕසකා වලට යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ ඉඳලා මට ගන්න පුළුවන් මට දෙන්න පුළුවන් හැම එක්ස්පීරියන්ස් එකම මම කැමරා ඇහෙන් ඔයාලට දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ පහුවදා කියෝතෝ ස්ටේෂන් එකට ගියා. කියෝතෝ ස්ටේෂන් එකෙත් මම දැකපු දසුන් මම ඒ වින්ද දේවල් කියලා නිම කරන්න බෑ. ඉතින් කියෝතෝ වල මේ ගියේ මම තැන් 3කට විතරයි. මොකද වෙලාව මදි නිසා. ආයෙත් යන්න ආසයි කියෝතෝ වලට, ඕසකා වලට. මොකද බලන්න තැන් ගොඩක් තියෙනවා. හැබැයි මම ඊළඟට ගියොත් අනිවාර්යෙන් වාහනයක යන්නේ. මොකද එහෙම නොගියොත් මට වෙලාව මැනේජ් කරගන්නත් මදි. අනිත් එක බලන්න තියෙන තැන් ගොඩකට ය아가න්න වෙලාව මදි වෙනවා. ඒක නිසා. ඉතින් බලමු කොහොම වෙයිද දන්නේ නැහැ. අපිට විශ්වාස කරන්න බෑ කොහොම වෙනවද කියන එක. ඉතින් මම මේ ගියපු ට්‍රිප් එකේ අන්තිම කොටස තමයි මට ගොඩක්ම වටින කොටස. ඒ මොකද කිව්වොත් මේක පුදුම ලස්සන තැනක්.
ඉතින් මේ තමයි ෆුෂුමි ඉනරි තයිෂ කියන්නේ. ෆුෂුමි ඉනරි තයිෂ දේවස්ථානය. ඉතින් මේක මාරම ලස්සනයි. ඔයාලට කියන්න මට සමහර වෙලාවට වීඩියෝ කරන්නත් අමතක වෙනවා. ඒ තරම් ලස්සනයි. ඉතින් හැබැයි එදා අපි ගියපු දවසේ සෙනග ගොඩක් හිටියා. මිනිස්සු ඇඟේ වදින ගානට සෙනග හිටියා. ඒක කියන්න ඕනේ ගොඩක්ම ජපන් ජාතිකයෝ නෙමෙයි මන් දැක්කේ. චයිනීස්, මියන්මාර්, වියට්නාම් ඒ කට්ටිය හිටියේ. ඒ කට්ටිය ජපන් ඇඳුම කිමෝනා ඇඳගෙන මෙතෙන්ට ආවා. ඒ විතරක් නෙමෙයි තව ජපන් කපල් එක කියන්නේ මම හිතන්නේ වෙඩින් එක ගත්තු අයත් එතෙන්ට ගිහින් තිබ්බ සමහර වෙලාවට එයාලගේ ෆොටෝස් ටික ගන්න. ඒ විතරක් නෙමෙයි එයාලගේ මතකත් එක්ක. ඒකත් එක්ක. මේක තියෙන්නේ කියෝතෝ වල ඉඳලා ඉනරි ස්ටේෂන් එකේ ඉඳලා ඇවිදන් යන දුර. ඉතින් JR ලයින් එකකින් ඉනරි ස්ටේෂන් එකට ගියපුවාම ඔයාලට ෂණිකව ඉක්මනටම යන්න පුළුවන්. මොකද එතන මාරම ලස්සනයි. අනිවාර්යෙන්ම කියෝතෝ පැත්තට ගියොත් ඒ පැත්තට යන්න. මොකද මේක බලන්න ඕනේ. ඉනරි ෆුෂුමි ඉනරි තයිෂා කියන දේවස්ථානයේ ඉනරි දෙවියන් තමයි මුල් කරගෙන එයාගේ ප්‍රධානම දේවස්ථානයේ විදියට ශින්තෝ දේවස්ථානයේ විදියට තමයි හැඳින්වෙන්නේ. ඉතින් ඉනරි දෙවියන්ගේ බලපෑම විදියට සඳහන් වෙනවා ජපානයේ වෙළඳාම, භෝග, ව්‍යාපාර සහ සම්පත් කියන දේවල්. ඉතින් ඒකත් එක්ක තමයි මේ පන්සල විශේෂ වෙන්නේ. ඉතින් ගොඩක් ජාතිකයෝ මේක බලන්න යනවා. මේක මාර ලස්සනයි. මෙතනින් ඇතුළට ගියාට පස්සේ තමයි මට හිතා ගන්න බැරි තරම් දෙයක් වුණේ. ඒ කියන්නේ මේ ෆුෂුමි ඉනරි දේවස්ථානයේ විශේෂ වෙන්නේම මේක නිසා. මොකද කිව්වොත් ලක්ෂ ගාණක් විතර තොරි මේක පුරාවට මේ කඳ පුරාවට උඩ තියෙන දේවස්ථානෙට යනකම් තොරි ගොඩක් තියෙනවා. මේකේ විශේෂත්වය තමයි දකුණු අත පැත්තට තමයි ගමන් කරන්න ඕනේ. ඉතින් මේ තොරි නිසා තොරි කියලා කියන්නේ ජපානයේ ඔයාලා දන්නවා රතු පාටින් ඔය ජපානයේ මේන් මාක්කයක් විදිහට තියෙන දොර වගේ අන් ඒක තමයි තොරි කියන්නේ. ඉතින් මේක ලක්ෂ ගාණක් තියෙනවා ගණන් කරන්න බැරි තරම් හෙන ගොඩක් තියෙනවා. ඉතින් 1711 විතර නිර්මාණය කරපු මේ ජපාන් දේවස්ථානේ වසර 1300කට වඩා පැරණි. හැබැයි අදත් ඒ තොරි ඒ තිබ්බ වගේම ලස්සනයි. ඒක හිතා ගන්න බෑ.
මේක ඇත්තම කන්දක්. මේ කන්ද ටික නැගගෙන යනකොට උඩක් තියෙන දේවස්ථානයේම කොටසක්. උඩ දේවස්ථානයට ගිහින් තමන්ගේ වැඳුම් පුදුම් කරන අතරම ජපානයේ සංස්කෘතියක් තියෙනවා. ජපානයේ සංස්කෘතියේ කෑල්ලක් විදිහට දේවස්ථානවල තියෙනවා. අර yen 100 yen 150ක් වගේ දාලා තමන්ගේ අනාගතයේ කියවෙන කමියක් ගන්න පුළුවන්. කොලයක් ගන්න පුළුවන්. ඉතින් ඒ කොලේ පහලක් තියෙනවා. ඒ වගේම උඩත් ගන්න තැන් ගොඩාක් තියෙනවා. ඒ වගේම ආශිර්වාද කරලා එල්ලන දේවල් සහ එක විවිධ දේවල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තොරි අපිට මතක සටහනක් හැටියට තොරි ගෙදර ගේන්න ඕන නම් ඒකත් මිලදී කරන්න පුළුවන්. ඉතින් මේක මට විස්තර කරන්න තේරෙන්නේ කොහොමද කියන එක මේ හැඟීම මං හිතන්නේ මේ වීඩියෝස් වලින්වත් ඔයාලට බලන්න පුළුවන් කියලා එතෙන්ට යන්න ඕන. අනික මේ දේවස්ථානයට යන්න කිසිම මුදලක් අය කරන්නේ නැහැ. පැය 24ම විවෘතයි. ඒක නිසා මේක රාත්‍රී කාලෙටත් මම දැක්ක ෆොටෝස් වල මේ මාරම ලස්සනයි. මටත් හරි ආසයි රාත්‍රී කාලෙදි ගිහින් බලන්න. ඉතින් මේක කියලා නිම කරන්න බෑ. ඉතින් මම තීරණය කරා තවත් වෙලා යන්න නැතුව පහළට යන්න. මොකද දැනටමත් මේ වෙනකොටත් අපිට වෙලාව ගොඩාක් ගිහින් තිබ්බේ. මොකද මම ආපහු ගෙදර එන්නත් ඕනේ. ඒක නිසා පහළට ආවා. අපි පහලට එනවත් එක්කම තමයි වැස්සක් එන්න පටන් ගත්තේ. ඇත්තටම අහසේ තිබ්බ ඒ කළුවරත් එක්ක මම ගොඩක් බය වුණා. ලොකු වැස්සක් එයි හිතා ගන්න බැරි තරම් ලොකු වැස්සක් එයි කියලා. හැබැයි වෙලාවට එහෙම ලොකු වැස්සක් ආවේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා අපි කතරගම ගියාම එහෙම නැත්තම් එක තැන් වලට ගියපුවාම අපේ ලංකාවේ අපි පෙරහැරක් බලන්න ගියත් ලංකාවේ ගොඩාක් කඩ තියෙනවා අපිට ආස දේවල් මතක සටහන් කෑම බීම මේ ඕන දෙයක් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ජපානේ. මේ පන්සලකට ගියපුවාම ඒ පන්සලට ආවේනික එහෙම නැත්නම් අපි පන්සලක විතරක් නෙමෙයි මෙහි බලන්න තියෙන ගොඩක් තැන් වලට ගියපුවාම ඒ තැනට ආවේනික කෑම ඒ තැනට ආවේනික සෙල්ලම් බඩුවක් එහෙම නැත්නම් කීටයක් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකෙන් කෝක ගන්නද කියලා මට හිතා ගන්න බැරුව ගියා. කන්න ජාති ගොඩක් තිබ්බත් මම එතනින් මොමෝ තෝරගත්තා. ඒ වගේම පොටැටෝ එක කූරක ගහපු පොටැටෝ. ඉතින් මම ඕක try කරලා තියෙනවා නුවරඑළියේදී. ඒක නම් පියෝ පොටැටෝ ඒ කියන්නේ ලුණු මිරිස් විතරයි දාලා තිබ්බේ. ඊට පස්සේ මෙතනදී මම දැක්කා චිකන් රස පොටැටෝ. ඉතින් ඇත්තටම මම හිතුවේ මේකේ එක්ක චිකන් සෝස් එකක් හරි මොකක් හරි එහෙම දෙයක් දාලා දෙයි කියලා. නෑ. මේකේ රහ තිබ්බේ
ජපානින්න අය දන්නවා කරේ රහ කරි රහ ඒක තමයි තිබ්බේ. ඒක මට සෙක් නෑ. ඉතින් හෙන්න ඕන ගමනක් ලස්සන ගමනක් ආවා. කියෝතෝ ඉඳලා ඉනරි ස්ටේෂන් එකට ඇවිල්ලා ලස්සන පන්සලට ගියා. ඔයාලා දැක්කයි පන්සල කොහොමද කියලා. මාරව ලස්සනයි ජපාන. මාරව ලස්සනයි වෙලා තියෙනවා. ඉතින් කියෝතෝ ගමන අදින් මේ විදිහට අවසන් කරනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න, ඔයාලට share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් මේ වගේ ලස්සන වැඩකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඊගෙන සයනාරා. මෙහෙම මගේ කියෝතෝ ගමන සහ ඕසකා ගමන මම ඉවර කරා. එහෙමම මම ඕසකාවලට ඇවිල්ලා රෑ 9 විතර තිබ්බ බස් එකෙන් මම ආයෙත් ටෝකියෝ එන්න ආවා. ඇත්තටම මහන්සි නිසා මට එන ටික වීඩියෝ කරගන්න බැරි වුණා. එන බස් එක සහ යන බස් එක අනිවාර්යයෙන්ම සර්විස් ඒරියා 3ක නැත්නම් 4ක නවත්තනවා. ඒකගෙම බස් ස්ටොප් එකක නැත්නම් 2ක නවත්තනවා. ඉතින් ඒක හරි අමුතු අත්දැකීමක්. මොකද හැම්ෆ්‍රී එකක් ගහගෙන පැය ගාණක් එන එක හරි අමාරුනේ. ඉතින් ඒ වගේ තැනක අපිට විනාඩි 20ක් වගේ වෙලාවක් දෙනවා එළියට බහැලා කන්න බොන හරි ගන්න. ඒක ඉතින් මම ඇත්තටම එනකොට කරේ නිදාගත්තු එක. ඇත්තටම මහන්සියක් තිබ්බ පොඩි ඒකත් එක්කම. ඉතින් ටෝකියෝ වලට ඇවිල්ලා බහිනකොට පුදුම වැස්සක් තිබ්බේ. කරන්න දෙයක් නෑ. මං ගාව කුඩයක් තිබ්බේ නෑ. කුඩයක් ගන්න කොම්බිනියක් ළඟ තිබ්බෙත් නෑ. ඉතින් ඉකිපිකුරෝ ස්ටේෂන් එකට එනකම් තෙමිගෙනම ආවා. ඒත් මේක තමයි මං කියන්න ඕනේ. මම කියපු මතක හිටිනම මතක සටහන් ගොඩක් තියෙන ට්‍රිප් එක. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩකින් ආපහු වෙනකම් ගිහින් එන්න. සයෝනාරා. සබ්ස්ක්‍රයිබ් කරන්න.